ඉස්සර මේ රටේ පක්ෂ තිබුණා. දැන් ලංකාවේ එක පක්ෂයයි තියෙන්නේ මොකද්ද? ජාතික ජන බලය විතරයි පක්ෂයකට තියෙන්නේ. අනිත් ඔක්කොම මොනවද? අනිත් ඔක්කොම කැඩිලා බිඳලා විසිරලා ගිය චූටි චූටි කල්ලිනේ. දැන් එක්සත් ජාතික පක්ෂයක් තියෙනවද? නැහැ. රනිල් වික්‍රමසිංහයි තව 4 දෙනෙක්. ශ්‍රී ලංකාව කොයියන කරුණා පක්ෂයක් තියෙනවද කියන්නකෝ? එහෙම පක්ෂයක් නැහැ. කට්ටිය එන ගිල්ලා නාමල් රාජපක්ෂයි ටික දෙනෙකුයි. ඒ සමගි ජන බලය කියලා පක්ෂයක් තියෙනවද? කිසිම සමගියක් නැහැ. එක එක මරා ගන්නව නේද? පොඩි කල්ලියක් ඉන්නවා. කවුද සයිත් ප්‍රේමදාසට වඩ සයිත් ප්‍රේමදාස මේ ලකුණු දාගන්න තමයි අර වගේ කතා කියන්නේ. මොකද්ද? දෙසැම්බර් ජනාධිපති නගල සයිතුත් දන්නව වෙන්නේ නැහැ කියලා. හැබැයි සයිත් ඉනා වෙලා අයින් අපි ගන්න එක එහෙම කතන්දරයක් හිතනවා. ඒ පක්ෂ කරදුනා අපේ රටේ මෙතෙක් කලකට විනාශ කරපු පක්ෂවල දේශපාලනයේ පහුගිය ජනාධිපතිවරණයෙන් අවසන් වෙන පටන් ගත්ත ජනාධිපති පෙරදුනා මහමැතිවරණයෙන් තවත් පෙරදුනා 2.5 3 4ට වැඩුණා. මේ ඡන්දේ ප්‍රතිඵල වට පස්සේ ඉතුරු ටික ගමෙන් පැතිරලා ඉවරයි. වන්දවී යන පක්ෂ ගණන් ගන්න ඕනේ. වන්දවී යන පක්ෂ මට හිතෙන්නේ තව මාස කිහිපයක් යනකොට ඒගොල්ලෝ ඉතුරු වෙන රතු දත්ත පොතේ. අර වන්දවී යන කට්ටිය රතු දත්ත පොතේ තමයි නතර කරන්නේ. ඒ සමහරවිට